ආයිබෝවන් මං අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ healthy plate challenge එක ගැන. අපේ ශ්‍රී ලාංකික කෑම කියන්නේ ආදරයෙන්, සංස්කෘතියෙන් සහ රසයෙන් පිරුණු දෙයක්. නමුත් අපි කෑම ගැන කතා කරද්දී ගොඩාක් අය හිතන්නේ හොඳ කෑමක් කියන්නේ බත් වලින් පිරුණු කෑමක් කියලා. නමුත් ඒ සම්පූර්ණයෙන්ම වැරදි. අපේ මේ හුරු පුරුදු කෑම රටාවන් හින්දා කාලයත් එක්ක අපේ ශක්තිය අඩු වෙලා අපිට සෞඛ්‍ය ගැටලු එන්න පුළුවන්. ඒ නිසා අපි කෑම ගැන විතරක් නොව අපේ ශරීරයට පෝෂණය සහ ශක්තිය ලබා දෙන්න පුළුවන් ආහාර ගැන හිතමු. ඒ හින්දා තමයි මං අද ඔයගොල්ලන්ට ගෙනාවේ healthy plate challenge එක. මේ අභියෝගය ඉතා සරලයි. නමුත් ඒකේ බලවත් අදහසක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කන පිඟානක් ගත්තොත් ඒකේ වැඩිපුරම තියෙන්නේ බත්. සමහර වෙලාවට 80ක් 90ක් වගේ ප්‍රමාණයක් බත් වලින් පුරවලා තියෙන්නේ. අපි මේක පොඩ්ඩක් වෙනස් කරමු. අපේ මේ challenge එකේ අරමුණ තමයි මේ අපි කන පිඟානේ අඩක්. ඒ කියන්නේ 150ක් එළවලු වලින් පුරවන එක. අනිත් 150 අපි බත්, මස් මාළු වගේ අනිකුත් කැම ಜಾති වලට තියාගන්න පුළුවන්. අපි මේක සීමාවක් විදිහට හිතන්නේ නැතුව අපේම කැම ಜಾති වන දේශීය එළවලු සහ ගොටුකොළ වගේ හොඳ කෑම ಜಾති නැවත අගය කරන්න අපිට අවස්ථාවක් කියලා හිතමු. අපේ ගොඩක් අයගේ මතයක් තමයි කෑම වේලක් සම්පූර්ණ වෙන්න නම් ඒකේ වැඩියෙන්ම බත් තියෙන්න ඕනේ කියන එක. අතරම කිව්වොත් බත් කියන එක අපේ ශරීරයට ඉතා ඉක්මනින් ශක්තිය ලබා දෙන්න පුළුවන් කෑමක්. නමුත් බත් අපේ රුධිරයේ සීනි මට්ටම ඉතා ඉක්මනින් වැඩි කරන හින්දා ඒ ශක්ති මට්ටම අඩු වෙන්න පුළුවන්. ඒ හින්දා අපි අපේ අවධානය බත් වලට විතරක් නොදී සමබර ආහාරයක් ගැන හිතමු. අපි මේ ගොඩක් බත් කන පුරුද්ද එන්නේ පරණ කාලේ. ඒ කාලේ මිනිස්සු ගොඩාක් ශාරීරික වැඩ කරා. ඒ හින්දා ඒගොල්ලන්ට ඉතා විශාල කැලෝරි ප්‍රමාණයක් අවශ්‍ය වෙලා තිබුණා. දැන් අපි ගොඩක්ම ජීවිතය ගත කරන්නේ ඉඳගෙන නේද? ඒ හින්දා අපිට එච්චර කැලෝරි ප්‍රමාණයක් අවශ්‍ය නැහැ. අපිට කැලෝරි ප්‍රමාණයටත් වඩා වැදගත් වෙන්නේ පෝෂණයයි, ගුණයයි. අපි එළවලු ගැන බැලුවොත් එළවලු වල කැලෝරි ප්‍රමාණය අඩුයි. නමුත් ඒකේ ෆයිබර්, විටමින්, ඛනිජ වර්ග සහ ඇන්ටිඔක්සිඩන්ට්ස් වගේ හොඳ දේවල් ගොඩාක් අඩංගුයි. අපි එළවලු කෑවම ෆයිබර් කියන දේ අපේ බඩ දිගු වෙලාවක් පිරී තියාගන්න උදව් කරනවා. අනික අපි කන සීනි ಜಾති අපේ ලේ වලට ඉක්මනින් එකතු වෙන එක බලක්වනවා. අපි එළවලු වලින් අපේ ආමාශය සෞඛ්‍ය, අපේ ප්‍රතිශක්තිය සහ අපේ සමය සෞඛ්‍ය වර්ධනය වෙනවා. ඒ හින්දා අපි අපේ පිඟානේ අඩක් එළවලු වලින් පුරවමු. තව අපේ මතයක් තමයි හෙල්දි කන්න ඕන නම් ගොඩක් වියදම් කරන්න ඕන කියන එක. ඒකත් වැරදි. අපේම දේශීය වෙළඳසල් වල තියෙනවා ගොඩක් මිලෙන් අඩු නමුත් ගුණින් වැඩි එළවලු ಜಾති. අපිට කොස් පොලොස් වගේ හොඳ එළවලු ಜಾති ඉතා අඩු මිලකින් ලබා ගන්න පුළුවන්. අපි ඒ වගේ කෑම අපේ පිඟානට එකතු කරගමු. අපි මේ healthy plate challenge එක අදම පටන් අරන් අපි සෞඛ්‍යමත් ශක්තිමත් ජීවිතයක් ඉස්සරහට ගෙන යමු. ස්තුතියි.